ළමයි දඟ කරන එක ඇත්තටම සාමාන්‍ය දෙයක්. ඕන දරුවෙක් එක්තරා ප්‍රමාණයකට දඟ කරනවා. හැබැයි අපි සමහර අවස්ථාවල කියනවා මේ දඟ කරන එක අසාමාන්‍ය තත්ත්වයක් නැත්නම් රෝගී තත්ත්වයක් නිසා ඇති වෙනවා කියලා. ඉතින් එහෙම කියන්නේ අපි සාමාන්‍යයෙන් දැන් දඟලන එක නිසා දරුවගේ එදිනෙදා ජීවිතයට බාධාවක් වෙනවා නම් දැන් උදාහරණයක් වශයෙන් දරුවෙක්ට දඟයි එක තැන ඉන්න බැරි නිසා පන්තියේ ටීචර් උගන්වනකොට එක තැනක වාඩි වෙලා ඉන්න බැරි නම් නැගිට ඇවිදිනවා සෙල්ලම් කරනවා නම් එහෙම නැත්නම් ඒ දරුවා පන්තියේ අනික් ළමයින්ට ඉගෙන ගන්න දෙන්නේ නැත්නම් දඟලනවා තල්ලු කරනවා අනිනවා ඒ වගේ ඩිස්ටර්බ් කරනවා නම් එතකොට අපි ඒ දරුවගේ එදිනෙදා ජීවිතයට බාධාවක් තියෙනවා කියලා කියනවා. එහෙම නැත්නම් මේ දරුවා දඟකම නිසා නිතරම අනතුරු සිදු කර ගන්නවා නම් නිතරම ඉස්පිතාලට ගෙනියනවා ගස් වලින් වැටිලා එහෙම තුවාල කරගෙන ඒ වගේ දේවල් වලින් එතකොටත් අපි මේක අසාමාන්‍ය දඟයක් කියලා කියනවා. එහෙම නැත්නම් මේ දරුවව දෙමාපියන්ට කිසිම තැනකට ගෙනියන්න අපහසු නම් එතකොටත් අපි එදිනෙදා ජීවිතයට බාධාවක් කියලා සැලකනවා. ඊට අමතරව අසනීප තත්ත්වයක් නිසා රෝගී තත්ත්වයන් නිසා දඟලනවා නම් ඒ දඟ ගෙදරදී මෙන්ම අනික් තැන්වලත් තියෙන්න ඕනේ. කියන්නේ ගෙදරදී පාසලේ පැන්සලට ගියත් කොහෙ ගියත් දරුවා එකම විදියට දඟලන්න ඕනේ. එහෙම නැතුව එක තැනක විතරයි නම් ගෙදරදී විතරයි නම් දරුවා මේ විදියට දඟලන්නේ හැසිරෙන්නේ අපි ඒක අධික්‍රියාකාරී තත්වයක් විදියට දකින්නේ නැහැ. ඒකට අපි ගොඩක් වෙලාවට දකින්නේ ගෙදර තියෙන පරිසරයේ යම්කිසි දුර්වලතාවයන් නිසා දරුවා ගෙදරදී වැඩිපුර දඟලනවා කියලා. ඒක නිසා අධික්‍රියාකාරීත්වය කියලා අපි රෝග විනිශ්චයක් දෙන්න ඉස්සෙල්ලා දරුවන්ගේ හැමතිස්සෙම ඉස්කෝලේනුත් අපි ටීචර්ස්ලාගෙන් විස්තර ලබා ගන්නවා දරුවගේ ඉස්කෝලේ හැසිරීම කොහොමද කියලා. ඊට අමතරව මේ අධික්‍රියාකාරීත්වයේ තියෙන දරුවන්ට අවධානය අඩුවකුත් අපිට බොහෝ විට දක්නට ලැබෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට එක දෙයකට අවධානය යොමු කරගෙන සිටීම අපහසුයි. දැන් යම්කිසි දෙයක් කරගෙන ඉන්නකොට එළියෙන් යම්කිසි සද්දයක් ඇහුනොතින් දෙයක් දැක්කොතින් අවධානය ටක් ගාලා බින්දෙනවා. නැවත කර හිටිය දෙයට අවධානය යොමු කරගන්න අමාරු වෙනවා. ඒ වගේම නිතරම අමතක වෙන ගතිය දක්නට ලැබෙනවා අවධානය අඩු නිසා. ඒ කියන්නේ ඉස්කෝලේ අම්මලා කියනවා ගෙනියන ඉස්කෝලේ ගෙනියන පෑන් පැන්සල් හැමදාම නැති කර ගන්නවා. හැමදාම අලුතෙන් දෙන්න ඕනේ. ටීචර් දෙන පණිවිඩ කියන්නේ නැහැ. හෝම්වර්ක් මොනවද කියලා මතක නැහැ. ඒ වගේ නිතරම අමතක වීම දක්නට ලැබෙනවා. ඒ වගේම ගොඩක් වෙලාවට එක වැඩක් පටන් ගන්නවා. ඒක ඉවර කරන්න නැතුව තවත් වෙන වැඩකට යොමු වෙලා ඒ වගේ වැඩෙන් වැඩට නිතරම යොමු වෙනවා. එක වැඩක්වත් සම්පූර්ණ කරන්නේ නැතුව. ඊට අමතරව අවධානය අඩු නිසා මේගොල්ලන්ට හරියට උපදෙස් පිළිපැදීමේ අපහසුතාවයකුත් තියෙන්න පුළුවන්. ඒ වගේම අධික්‍රියාකාරීත්වය අසනීප තත්ත්වයක් නම් ඒගොල්ලන්ට බොහෝ විට ආවේග පාලනයේ දුර්වලතාවයකුත් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට තමන්ගේ වාරේ එනකන් ඉන්න අපහසුයි. පොලිමක ඉන්න අමාරුයි. ටීචර් ප්‍රශ්නයක් ඇහුවොතින් තමන්ගේ ටර්න් එක එනකන් ඉන්න අමාරුයි උත්තර දෙන්න. පොලිමක ඉන්න බෑ තල්ලු කරගෙන දුවනවා. සෙල්ලමක් කරනකොට තමන්ගේ වාරේ එනකන් ඉන්න බෑ. ඊට අමතරව ගොඩක් ආවේගශීලී කේන්ද්‍රීය පාලනය කර ගැනීමේ අපහසුතාවක් තියෙනවා. දැන් මේ ඔක්කොම දේවල් තියෙනවා නම් ඒ කියන්නේ අධික්‍රියාකාරීත්වය අඩු අවධානය සහ ආවේගශීලීත්වය තුනම තියෙනවා නම් අපි ඒක සාමාන්‍යයෙන් රෝගී තත්ත්වයක් විදිහට හඳුන්වන්න පුළුවන්. අපි ඒකට කියනවා අධික්‍රියාකාරී අඩු අවධාන තත්ත්වයක් කියලා.